හැමෝටම ඕගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා මම හිතනවා. Welcome to my YouTube channel. Hope you all are doing good. අද නම් වහින්නයි යන්නේ කියලා කට අරපු ගමන් හොඳටම වහින්න පටන් ගත්තා. මේ වස්ස නිසා පරිසර ලස්සන වෙලා. ඒක දකිනකොට හරිම සතුටක් දැනෙනවා. හරියට කියනවනම් ඒක අපේ ජීවිතේ වගේ. අපේ ජීවිතේට දුක් කරදර ඔක්කොම තියෙද්දි පොඩි හරි සතුටක් ආවොත් ඒ වගේ තමයි මේ ගස් කොළන් වල අවුවේ පිච්චිලා එහෙම ඉන්නකොට ආපු වැස්සනේ මේක. ඒගොල්ලන්ට පුදුම සතුටක්. ඒ නිසා තමයි ඒගොල්ලන් එහාට මෙහාට නැමි ඩාන්ස් කරන්නේ. මං කියන එක ඇත්ත නේද? මට නම් හොඳටම වහිනකොට ඒ සතුට දෙගුණ වෙන්නේ ඉඟුරු දාපු හොඳ ටී එකක් බිව්වොත් විතරයි. දැන් නම් මම හදන්නේ හොඳට ඉඟුරු දාපු තේ එකක් වක් කරන්නයි යන්නේ. තේ වක් කරගෙන ඉන්නකොට මට අපේ තාත්තව මතක් වුණා. අපේ තාත්තා හැමදාම කියන්නේ අනිත් වැඩේ මොනවද කියලා හිතන්න කියලා. හැමදාම අනිත් වැඩේ මොනවද කියලා හැමදාම හිතන්න කියනවා. අනිත් අය කරන වැඩේ හිතන්නම එපා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මං ඉන්නේ මගේ පාඩුවේ. මට තමයි ලෝකේ නැති එනිමිස් තියෙන්නේ. එහෙම හිතනවා. එතකොට එක්කෙනෙකුට මෙච්චර එනිමිස් ඉන්නවනම් එයාව බලලා අනිත් කට්ටිය බය වෙලා ඉන්නේ කියලා තමයි අපි හිතාගන්න ඕනේ. ඒක තමයි අපේ තාත්තා හැමදාමත් මට කියලා දෙන්නේ. ඒ නිසා බය නැතුව අපි අපේ ජීවිතේ අනිත් පැය තියන්න ඕනේ. එතකොට තමයි තවත් ඉස්සරහට අපිට යන්න පුළුවන්. උණු ඉඟුරු තේත් එක්ක කිතුරු හකුරුත් හොඳ කොම්බිනේෂන් එකක් නේ. එන්න බමු. බලන්න මේ සීතල වෙලාවේ අපේ පාර්ට්නර්ත් එක්ක ඉඟුරු තේ කිතුරු හකුරු කොහොමද තියෙන්නේ? මට නම් පුදුම සතුට. පොඩි දෙන්න නම් වැස්ස බලාගෙන ඉන්නවා. එන්න තේ බොමු කියලා කිව්වට එන්නේ නැහැ. මං කතා කරලා යාවේ. අපි දෙන්න තේ බීලා ඉවර වෙච්චින් පස්සේ තමයි අර දෙන්න ආවේ. ඒගොල්ලන් තේ බීලා වාඩි වෙලා ඉන්න බෑ. ටක්කාල ගියා ආයෙත් වහින එක බලන්න. දැන් නම් හවස් වේගෙන ඉන්නේ. මොනවා හරි රැට කෑම හදන්න ඕනේ. පොඩි කම්මැලිකමකුත් ආවා. ඒත් කඩෙන් ගන්න බෑ. වැස්ස දවස් වලට කඩෙන් ගන්න මොනවද අප්පිරියාව වගේ. මොනවා හරි ගෙදර තමයි හදන්න ඕනේ. මොනවා හදමු කියලා හිතාගෙන ඉන්නකොට අපේ දුව කිව්වා අම්මේ ඉඩියප්ප හදමුනේ කියලා. හරි. හදමු කියලා ඒකට තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉඩියප්පම් හදන එක තනින් තැනට වෙනස් වෙනවා. සමහර කට්ටිය උණු වතුරෙන්ම තමයි ඉඩියප්ප හදන්නේ. සමහර කට්ටිය නියපොතු ගානට නියපොතු ඒ වතුරේ චුට්ටක් අත දාලා බලපුවාම ඒක අපිට ඉවසන්න පුළුවන් ගාන. ඒකට තමයි සමහර කට්ටිය හදන්නේ. සමහර කට්ටිය ඇල් වතුර දාලා තමයි හදන්නේ. මම හදන්නේ නියපොතු ගානට තමයි මම හදන්නේ. සමහර තැන්වල වතුරේක ලිපේ තියලා ඒක බොයිල් වෙනකොට පිටි එක දාලා එහෙම අනනවා. මම නම් එහෙම කරන්නේ නැහැ. මට නම් ඒ පදම හරියට ගන්න බෑ. මම පිටි එකට ලුණු දාලා වතුර
ටිකින් ටික එකතු කර තමයි මම ඉඩියප්ප පිටි හදාගන්නේ. හරි ලේසියෙන් ඉඩියප්ප හදාගන්න පුළුවන්. මට ඉස්සර හරියටම උළුවරදී ඉඩියප්ප හදන කියන්නේ ඇත්තටම හරිම අමාරු වෙච්ච දෙයක් තමයි ඒක. දැන් නම් ටුකුස් ගාලා හදාලා ගන්නවා. ඉස්සර නම් මම ඕඩර්ස් දීලා තමයි ගත්තේ. මෙහෙ කරන කට්ටිය ඉන්නවා. එහාට කෝල් එකක් දීලා මට මෙච්චර ඉඩියප්ප දෙන්න කියලා එහෙම කියලා තමයි ගන්නෙ. දැන් නම් එහෙම ගන්නෙ නැහැ. මම ගෙදර හදා ගන්නවා. තවත් දෙයක් කියන්න ඕනේ. දැන් මම ඉඩියප්ප හදන තට්ටුව දන්නවනේ. ඒ තට්ටුව ලොකු තට්ටුව තමයි මම අරන් තියෙන්නේ. ඒකේ ඉඩියප්ප වක් කරනකොට හරියට කියනවනම් කඩේ ඉඩියප්පවල 5ක් එකතුව තමයි මගේ ඉඩියප්පම් එකක්. එතකොට මම කනවනම් මම දෙකක් කනවා. එහෙම අර කාලේ ඉතුරුයි. මම හදන විදිහට කාලේ ඉතුරුයි ටක් කාලා වැඩේ ඉවර වෙනවා. අර පොඩි ඉඩියප්ප ගොඩාක් හදනටත් වඩා මේක ලේසි. මේක එක සැරේම පහක් ගානට වැටෙනවනේ. එතකොට අපේ වැඩේ ඉක්මන් වෙනවා. කණ්ඩත් අපහසුව කමක් නැහැ. මල් වගේ ලස්සන ඉඩියප්ප. එතකොට ඇත්තටම ලේසි වාසි. ඉඩියප්ප එක හදන ගමන් මම තව පොඩි කතාවක් කියන්නද? එක සැරයක් කැලෑවක වඳුරෙක් හිටියලු. ඒ වඳුර ළඟට මිනිස්සු ගිහිල්ලා ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඒ වඳුර පළතුරු දෙනවා. ඒ පළතුරු අරන් මිනිස්සු ආයෙත් ගමට එනවා. ආයෙත් ගිහිල්ලා පළතුරු අරන් එනවා. ආයෙත් ගම පළතුරු එක අරන් මිනිස්සු ගමට එනවා. එහෙම හැමදාම මිනිස්සු ගිහිල්ලා ඒ වඳුරගෙන් පළතුරු එහෙම අරන් එනවා. ඊට පස්සේ කාලෙකින් පස්සේ මිනිස්සු ගියේ නැහැලු. ඒ වඳුර හරි සෑය ටිකෙන් ඉඳගෙන හිටියලු. එයා බලන්න තවත් වෙනත් වඳුරෙක් ආවලු. එයා ඇහුවලු ඇයි ඔයා හරිම දුකින් ඉන්නවා වගේ මට දැනෙන්නේ කියලා. එයා කිව්වලු මිනිස්සු මෙහෙම ඇවිල්ලා මගෙන් පළතුරු එහෙම අරන් යනවා. ඒගොල්ලන්ව මම දැක්කෙම නැහැ. ඒගොල්ලන්ට මොනවා වුණාද මොනවා වෙලාද කියලා දන්නේ නැහැ කියලා කිව්වලු. ඒකට අනිත් වඳුර කිව්වලු ඔයා හිතනවද ඔයත් එක්ක තියෙන ආදරයට තමයි ඒ මිනිස්සු ආවේ කියලා? නෑ, එහෙමනම් ඔයා වැරදි. ඒගොල්ලන් ආවේ මේ කැලෑවේ තියෙන පළතුරු එක ගණ්ඩ විස්තරක් තමයි ඒගොල්ලන් ආවේ. දැන් පළතුරු කාලයක ඉවරයි. ආයෙත් පළතුරු කාලයක ආවොත් ඒගොල්ලන් ආයෙත් එයි කියලා කිව්වලු. ඔයා තමයි හිතාගෙන ඉන්නේ ඔයත් එක්ක තියෙන ආදරයට තමයි ආව කියලා. ඔයා වැරදි. ඔයා හිතාගෙන ඉන්න එක වැරදි කියලා එයාට ඇඩ්වයිස් එකක් දුන්නලු. මේක තමයි මේ ලෝකේ හැටි. අපි ළඟට කවුරු එන්නේ? ඇයි එන්නේ? මොනවද කියලා අපි හිතන්නේ නැතුව අපිම එකක් හිතාගෙන කරන එක. ඒක තමයි අපි කරන ලොකු වැරද්ද. මින් පස්සේ හරි අපි ළඟට කවුද එන්නේ මොනවදට එන්නේ කියලා හිතලා අපි වැඩ කරමු. මගේ පොඩි කතාව ඉවර වෙද්දිම ඉඩියප්ප එක තම්බණ්ඩයි හදන්නේ දැන්. අද නම් මම වෙන මොකුත්ම හැදුවේ නැහැ. පොල් සම්බෝලේ විතරයි හදලා ගත්තේ. පොල් සම්බෝල හදන වීඩියෝස් නම් මම ගෙනාවේ නැහැ. ඒක නම් කඩියම දන්නවනේ.
එළියේ තියෙන සීතලීටද දන්නේ නැහැ. ඉඩියප්ප ගන්නකොට හරියටම අත පිච්චුණා. මං හිතන්නේ එළියේ තියෙන සීතලීට වෙන්න ඇතිනේ. මම තමයි එහෙම කියන්නේ. අපේ ගෙදර කට්ටිය නම් කියන්නේ තාත්තයි පුතාලයි දුවලයි කියන්නේ වැඩ පුරුදු නැතිකම කියලා. බලන්නකෝ ඉතින්. මට පොඩි හීන පොතක් තියෙනවා. ඒ හීන පොතේ එක් පිටුවක් තමයි වැහි දවස්වලට තේ කෝප්පයක් උණු තේ කෝප්පයක් බිබී මං ආස වෙච්ච බුක් එකක් රීඩ් කරන එක. මම අනිවාර්යෙන් ඒක ළඟදිම ඉෂ්ට කරගන්නවා. ඇයි දන්නවද? මේ වැහි කාලෙනේ. ඉඩියප්පම් එක හදන්නටත් වඩා ඒක පරිස්සම් කරන එක තමයි හරිම අමාරු. අත දානව ටක් ගාලා කණ්ඩ මම කිව්වා නෑ දෙන්නම නැහැ කියලා. දුන්නොත් ඕනිම දාගෙන කට්ටියම එනවා එකක් දෙන්නකෝ කියලා. එතකොට නම් ඒක ටක් ගාලා ඉවර වෙනවා. එහෙම කනකොට බඩ පිරෙන්නෙත් නැහැ, හිත පිරෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මම දුන්නේ නැත්තේ. අපේ ගෙදර නම් කෝක නැති වුණත් පරිප්පු කරි එකක් නම් අනිවාර්යෙන්ම තියෙනවා. එදා දවල් හදපු පරිප්පු තිබුණා. අනිත් එක එදා දවල් හාල් මැස්සයි අලයි දාලා මං හිතන්නේ තෙල් දාලා ගත්තා. ඒකත් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුණා. අනිත් එක සම්බොල් හදපු එක. එච්චරක් ඇති. රෑට චුට්ටක් ඇඩ්ජස්ට් කරන එකනේ. කට්ටියම කාලා ඉතුරු වෙච්ච ඉඩියප්පයක අනිත් උදේ ටෙම්පරාදුවක් වගේ දාලා බිත්තර ඔනියන් ඔක්කොම දාලා පොඩි ටෙම්පරාදුවක් වගේ දාලා ඉස්කෝලේට බබාලට යවුවා. එතකොට ෆුල් ෂේප්. මම හැමදාමත් කියනවා වගේ අපේ ගෙදරට අපි හදන කෑමනේ. ඒ නිසා චුට්ටක් ආදරේ වැඩි කරලා හදලා ගත්තොත් කොයි කෑමත් හරිම රහයි. දැන් නම් මම යන්න ඕනේ වෙලාව හරි. ආයෙත් අනිත් වීඩියෝ එකේ එනතුරු ඕගොල්ලන් පරිස්සමෙන් ඉන්න.